අපි ඉතිහාසය ගැන හිතද්දී අපි හිතේ තියෙන්නේ ඒක වෙනස් කරන්න බැරි ගලින් කෙටු දෙයක් වඩේ කියලා නේද? ඒත් ඇත්තට මෙහෙමද? ලෝක ප්‍රසිද්ධ අබිරහස් දිහා අපි අලුත් මැසකින් බැලුවොත් මොනවා වෙයිද? අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ අන්නේ ගැනයි. හිතලා බලන්න. පොඩි කාලේ ඉඳන් අපි අහපු පොත්වලින් කියවපු ඉතිහාස කතා ඒව සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන් කියලා කවදාහරි හිතලා කියනවද? ඔව්. අන්න ඒ ප්‍රශ්නේ තමයි මේ මුළු කතාවෙම හදවත. හොඳයි. එහෙනම් අපි යමු අපේ පළවෙනි අබිරහසට. මේක නම් ගොඩක් දෙනෙක් අහලා ඇති රාපානුයි නැත්තම් අපි කවුරුත් දන්න පාස්කු දූපත. මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ටිකක් දුක්බර කතාවකට. ඒ කියන්නේ Taman විසින්ම Tamanව විනාශ කරගත්ත සමාජයක් ගැන අනතුරු ඇඟවීමක් විදිහක. මෙන්න මේ මතය තමයි ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුනේ. මේකෙන් කියවෙන්නේ දූපත්වාසීන් තමන්ගේ පරිසරය ගැන කිසිම තැකීමක් නැතුව නොසැලකිලිමත් විදිහට විනාශ කරලා තමන්ගේම සමාජයේ බිඳ වැටෙන්න ඉඩ දුන්නා කියන එක. මේකට තමයි පරිසර ඝාතනය කියන කතාව කියන්නේ. හොඳයි. දැන් අපි බලමු ඇත්තටම සාක්ෂි මොනවද කියන්නේ කියලා. මේ වගුවෙන් පැරණි කතාවයි අලුත් පර්යවේක්ෂණ වලින් හොයාගත්ත දේවලුයි කෙලින්ම සසඳනවා. සාම්ප්‍රදායික මතය අනුව ජනාවාස පටන් අරන් තියන්නේ ගොඩාක් ඉස්සර. වන විනාශයට හේතුව මිනිස්සු. ජනගහනය 15000කටත් වඩා වැඩි වෙලා යුරෝපියන්යන් එන්නත් කලින්ම මේ සමාජය බිඳ වැටුණා කියලායි කියුනේ. ඒත් අලුත් සාක්ෂි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. ඒ අනුව ජනාවාස පටන් අරන් තින්නේ ඊට හුඟක් පස්සේ. වන විනාශයට ලොකුම හේතුවක් වෙලා තින්නේ ආක්‍රමණික මීයන්. ජනගහනය කවදාවත් 4000ක්ම වලා නැහැ. වැදගත්ම දේ මේ සමාජයේ බිඳ වැටීම වෙන්නේ යුරෝපියන්යන් ආවට පස්සේ. බලන්න මේ වෙනස්කම් එක්ක මුළු කතාවම සම්පූර්ණයෙන්ම උඩියටි කුරවනව නේද? මෙන්න බලන්න මේක තමයි කතාවේ තීරණාත්මකම සාක්ෂියක්. මේ ප්‍රස්තාරයෙන් පැහැදිලිවම පේනවා වනාන්තරේ නැතිවලා යද්දිත් ජනගහනය දිගටම වැඩි වෙලා තියෙනවා. ඒකේ තීනු පහත ඇටීමක් පේන්න තියෙන්නේ 1722න් පස්සේ. ඒ කියන්නේ යුරෝපියන් දූපතට ආවට පස්සේ. ඉතින් බිඳ වැටීම වනාන්තර විනාශයත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒක සම්බන්ධ වෙන්නේ යුරෝපියන් ගෙනාපු ලෙඩ රෝගات එක්ක. ඉතින් වන විනාශයට ප්‍රධාන හේතු දෙක මෙතන සම්සන්දනය වෙනවා. අපි මෙච්චර කාල හිතාගෙන හිටියේ දොස පෙට වෙන්න ඕනේ මිනිසුන්ගේ නොසලකිලිමත්කමට කියලා. නමුත් අලුත් සාක්ෂි කියන්නේ ආක්‍රමණික මියන් කරපු බලපෑම තමයි ප්‍රධානම හේතුව කියලා. මේ පොඩි වෙනසකින් මුළු කතාවම වෙනස් වෙනවා. මෙන්න තවත් වැරදිද තේරුම් ගත්ත දෙයක්. ඉස්සර මේ ගල් වසුන දැකලා කිව්වේ මේක පරිසරය විනාශ වෙලා මම්මුලා වුණාම මිනිස්සු කරපු දෙයක් කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. මේක ඊටාම දියුණු දක්ෂ කෘෂිකාර්මික තාක්ෂණයක්. ඒකෙන් පේන්නේ ඔවුන් පරිසරය විනාශ කරපු අය නෙමයි. ඒ වෙනුවට ඒකට දක්ෂ විදියට හැඩගැහුණු පිරිසක් කියලයි. හොඳයි රාපානුයි කතාවෙන් මිදලා අපි දැන් යමු තවත් ලෝක ප්‍රසිද්ධ අභිරහසක් දිහා බලන්න. මේ තමයි රෝආනෝක්කේ නැති වූ ජනපදය ගැන කතාව. මේ මිනිස්සු අතුරුදහන් වුණාට පස්සේ ඉතුරු වෙලා තිබුණේ එකම එක හෝඩුවක් විතරයි. ගහක කොටලා තිබුණු එක වචනයක්. CRROTAAN. ඒත් එකම එක වචනයකින් මුළු කතාවම කියවෙනවද? ඊම වෙන්න පුළුවන්ද? අපි සරල බියකරු මිත්‍යාවෙන් මිදිලා ඓතිහාසික විමර්ශනයේ සංකීර්ණ යථාර්ථය දෙසට හැරමු. ඇත්තටම ඉතිහාසඥයෝ මේක සරල අතුරුදහන් වීමක් විදිහට දකින්නේ නැහැ. ඔවුන් ළඟ තියෙනවා එකිනෙකට වෙනස් උපකල්පන ගොඩක්. එකක් තමයි මේ ජනපදිකයන් ප්‍රදේශයේ හිටපු ස්වදේශික ගෝත්‍රයක එකතු වුණා වෙන්න පුළුවන් කියන එක. නැත්නම් ඔවුන් වෙනත් තැනකට සංක්‍රමණය වෙන්නේ නැති. තවත් මතයක් තමයි ස්පාඤ්ඤ හමුදාවක් ඇවිත් මේ ජනපදේ විනාශ කළා කියන එක. සමහර විට ඔවුන් ආබහු එංගලන්තයට යන උත්සාහ කරද්දී මුහුදේ අතරමං වෙන්නත් ඇති. ඉතින් පේනව නේද? මේක සරල අභිරහසකට වඩා හුඟක් සංකීර්ණ ඓතිහාසික ප්‍රහේලිකාවක්. හරි. දැන් අපි යන්නේ සමහර විට කවුරුත් වෙඩි අහලා නැති ඒත් පුරාණ චීනය ගැන අපි දන්න දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් කරපු කතාවකට. ඒ තමයි සෑන් ෂින්ඩුයි. ශතවර්ෂ ගාණක් තිස්සේ මුළු ලෝකෙම විශ්වාස කරගෙන හිටියේ චීන ශිෂ්ටාචාරයේ ආරම්භය එක තැනකින් සිද්ධ වුණා කියලයි. ඒ තමයි කහගංගා නිම්නය. ඒත් සෑන් ෂින්ඩුයි කියන මේ සංස්කෘතිය ඒ මතය සම්පූර්ණයෙන්ම බිඳලා දැම්මා. මේක මීට කලින් කවුරුත් දැනගෙන හිටියේ නැති ලෝකඩ යුගයේ පැවතුණු ප්‍රධාන ශිෂ්ටාචාරයක්. පුදුමේ කියන්නේ මේක ප්‍රසිද්ධ ෂැන් රාජවංශයේ තිබුණු කාලම තමයි පැවතිලා තියෙන්නේ. ඒත් ඒකේ කලාත්මක ශෛලිය, තාක්ෂණිය හැමදේම ෂැන් රාජවංශයෙන් සම්පූර්ණයෙන්ම වෙනස්.
මේ ශිෂ්ටාචාරය ගැන හෙළිවුණේ හරිමා හම්බෙන්. 1986 දී කම්කරුවන්ට පූජාවලවල් වගයක් හම්බ වෙනවා. ඒ ඇතුලේ තිබිලා හම්බුනේ කවුරුත් කවදාවත් දැකලා නොතිබුණු අති විශිෂ්ට කෞතුක වස්තු දහස් ගාණක්. අමුතු කෝණික හැඩ තියෙන ලොකු ලෝකඩ වෙස්මුහුණු, ජීවමාන ප්‍රමාණයේ මිනිස් පිළිම, මීටර් 4ක් විතර උස දැවැන්ත ලෝකඩ ආත්ම වෘක්ෂයක් වගේ දේවල් වලින් කිසිවෙකු නොදැන සිටි ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක පැවැත්ම ඔප්පු වුණා. හොඳයි, ඉතින් අපි දැන් මේ කතා තුනම දිහා බැලුවා. මේ හැම එකකින්ම අපිට ඉගෙන ගන්න තියෙන පොදු පාඩම මොකක්ද? සරලවම කිව්වොත් ඉතිහාසය කියන්නේ ලියලා ඉවර කරපු පොතක් නෙමෙයි. ඒක තාමත් සිද්ධ වෙන ජීවමාන ක්‍රියාවලියක්. මුලින්ම කතාවක් ඇති වෙනවා. ඒක කාලයක් යද්දී හැමෝම පිළිගන්න ඇත්ත බවට පත් වෙනවා. ඊට පස්සේ අලුත් සාක්ෂි මතු වෙනවා. අන්න එතකොට අර පරණ කතාව ප්‍රශ්න කරනවා, සංශෝධනය වෙනවා, සමහර විට සම්පූර්ණයෙන්ම අලුතින් ලියවෙනවා. මේක තමයි ඉතිහාසයේ ස්වභාවය. ඉතින් මේ උදාහරණ වලින් අපිට පැහැදිලිවම පෙන්වනවා අතීතය කියන්නේ එක තැන තියෙන වෙනස් වෙන්නේ නැති කරුණු ගොඩක් නෙවෙයි කියලා. ඊ වෙනුවට ඒක නිතරම වෙනස් වෙන ගතික කතාවක්. අපි තාමත් මේ කතාව හරියට කියවන්නේ ඉගෙන ගනිමින් ඉන්නවා. අවසාන වශයෙන් මේ ප්‍රශ්න ගැන ටිකක් හිතන්න. අද අපි කිසිව සැකයක් නැතුව ඇත්ත කියලා පිළිගන්න කතා සමහර විට අනාගතයේදී හෙට දවසේදී මිත්‍යාවන් විදිහට සලකන ඉඩ තියෙනව නේද?